ඉතින් යාළුවනේ ඇත්තටම ඒලියන්ස්ලා ඉන්නවද? ඉතින් යාළුවනේ අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම ඒලියන්ස්ලා ඉන්නවද මේ ලංකාවේ? ඒකටම හොඳම උදාහරණයක් තමයි යාය 001. එහෙම නැත්නම් පල්මඩ. ඉතින් යාළුවනේ පල්මඩ කියන්නේ රක්ෂිතයා. ඒකේ අద్భుත සිදුවීම් වෙනවලු, එක එක ශබ්ද එනවලු. ඉතින් සමහරක් කට්ටිය කියනවා ඒලියන්ස්ලා ඉන්නවලු, අමුතු අමුතු සත්තු ඉන්නවලු. ඉතින් යාළුවනේ අපි ඒ කතාව ඇත්තද බලන්න ගියා. යාළුවනේ අපේ ගමන ආරම්භ කරන්නේ මෙන්න මේ මෙතනින්. අපි යන් වැඩි කතා නැතුව. යාළුවනේ අපි යන් කැලේ ඇතුළට යන්නත් බය වගේ කමන්නේ වීඩියෝ එක කරන්නනේ අපි යන්. කැපයක් මොකක්ද වගේ. කියන්නේ ඒක යාලා කියලා තිබ්බා මේක මම කියන එක වීඩියෝ වෙනවනේ. අපි මේ පැත්තට ආවේ. අපි අතරමං වෙයි කියලා ෂුවර් නෑ බා. මාක්කයක් දාලා යන්න. මට නම් ඇත්තටම බයයි. අපි මෙතන මාක්කයක් හරි දාලා. ඊළානේ. අවුලන්නේ. යා. ඇත්තටම පොඩි අධ්‍යය කියන්න. මේ යන්න අපි සෙට් එක නාලෝන එක. වීඩියෝ එක. යන්න. අපි එක තැනින් එකකට හොද නැහැ. අතු සරපයි. අඩේ මං හිතන්නේ උතනින් එහා පැත්තේ වෙලා තියෙන කියලා. අඩේ යාළුවනේ මෙතනින් පාරවල් දෙකකට බෙදෙනවනේ. අපි කොයි පාරෙන්ද යන්නේ? ෂුවර්ද? ඔබට ෂුවර් නම් මාත් යනවා. පාරෙන් යන්න එන. අඩේ මං හිතන්නේ මේ පාරක් නෙමෙයි බා. මං නම් හිතන්නේ මේක වතුර පාරක්. කමන්නේ මොකක් හරි පාරක් නේ. ඒ පාරකට පස්සෙන් ගිය පාර අයින් කියලා. බලන්න ලෙස්සයි. ගහකොත් හදන් වැටිලා. අඩේ ඇත්තට කමන්නේ වදුරෙක් කෝ අපි ආඩෝ වූ නෑනේ. ඔබට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි සීන් එකක් යනවා කියලා? හරි වෙනස් නේ. වලවල් හරලා ෂුවර් දෙය කැලේට ගියොත් හරියයි කියලා. එකම එක තමයි මේ. එකම එක කොහෙද පොන්නේ හරින් ඇවිල්ලා කොහෙන්ද මෙහින් පාරක් එන්නේ කියන්නකෝ. මෙතන පොඩි කෑල්ලක් විතරයි තියෙන්නේ. 30 භූමි. මේ වගේ දෙකක් තුනක් තියෙනවා මේ කැලේ ඇතුලේ. ඒක තමයි කේස් එක නේ බා. අපි ආපහු හැරිලා යනවද? යාළුවනේ අපි යන පැත්තට සද්ද ඇහෙනවනේ. බං උඩින් සද්දයක් ඇහුණා පොඩි. පියංකෝ මේක ඊළඟ තැනට.
ඒ නරකමක් නෑ. සුපිරි view එක. අඩේ වහිනවද හුලන් සද්ද? ෂුවර් නේ? ඒ මෙතන සුපිරි ඈ. නාන්න නම් සුපිරි නේ. ඒකත් කියන්නේ. यार कहे खादे बा මොහොතේ කිසි එකට වැටේ නේ බා ඒ පාරට වැටේ නේ ඒ පාරට වැටේ නේ මම මේ වීඩියෝ එකේ අහම්බෙන් දැක්කු තැනක් තමයි මම මේ ඔයාගොල්ලන්ට පෙන්වන්න දාලා තියෙන්නේ. මම ගෙදර ඇවිල්ලා වීඩියෝ ටික එඩිට් කර කර ඉන්නකොට තමයි මේ සීන් එක දැක්කේ. පොඩ්ඩක් හොඳින් අවධානයෙන් බලන් ඉන්නකෝ. දියා හොඳින් අවධානයෙන් බලන් ඉන්න. ඉතින් යාළුවනේ ඒ මොකක් වුණත් ඒක අපි දිහාමයි බලන් ඉන්නේ. ඇත්තටම ලංකාවේ ඒලියන්ස්ලා ඉන්නවද? ඕගොල්ලෝ දන්න දේ පහලින් කමෙන්ට් කරන්න.